දෑත පොඩ්ඩක් දෙන්නකෝ. ශාස්ත්‍රේ කාටත් යාගුණ ගෙනෙනා ශාස්ත්‍රේ. මහත්තයා ශාස්ත්‍රය කානද මහත්තයා? අපොයි මම නම් ඔය ශාස්ත්‍ර කියනවා විශ්වාස කරන්නේ. එහෙම කියන්න එපා මහත්තයා. මුක බල්ලා තමයි ශාස්ත්‍ර කියන්නේ. ලැජ්ජ නැද්ද යකෝ? මුක බල්ලා ශාස්ත්‍ර කියන්නේ? නෑ පුක නෙමෙයි මුක. කට බලලා ශාස්ත්‍ර කියන්නේ. සරි මහත්තයා කට. දැන් ඔය ශාස්ත්‍රය බලන්න කීයක් ගන්නවද? වැඩිය නෑ මහත්තයා 100යි. අම්බෝ මට නම් එපා ශාස්ත්‍ර. හරි මහත්තයා මං කියන එක හරිද බලන්නකෝ. මහත්තයා දැන් මෙතනට වෙලා ඉන්නේ මහත්තයාගේ කෙල්ල එනකන්. හරි නේද? ඔව් හරි. මහත්තයාට කෙල්ල සෙට් උනේ FB එකෙන්නේ. නම පිමිහංසමාලිනේ. හරිද මහත්තයා? අඩෝ හරිනේ. උඹ කොහොමද දන්නේ? මහත්තයා ශාස්ත්‍රේ. එහෙනම් කියපන්කෝ බලන්න තව මොනවා හරි. මහත්තයා රුපියල් 50000ක් කිල්ලුවා නේද අලුතෙන් ෆෝන් එකක් ගන්න කියලා. තව ගිය සතියේ රුපියල් 10000ක් කිල්ලුවා නේද ඇඳුම් ගන්න යන්න කියලා. ඊයේ රුපියල් 500ක රීලෝඩ් උත් දාගත්තා නේද? අද දැන් මෙතනට එනවත් කිව්වා නේද? යකෝ උඹ කොහොමද ඒව දන්නේ? කියපන් කොහොමද දන්නේ? ශාස්ත්‍රේ මහත්තයා ශාස්ත්‍රේ. අනේ මේ උඹේ ওই ශාස්ත්‍ර මගුල තියාගනි. මට කියපන් කොහොමද උඹ දන්නේ කියලා. නිකන් කියන්න බෑ මහත්තයා. සල්ලි තමා ඕනේ සල්ලි. හරි කීයක්ද ඕනි කියපන්කෝ. 1200යි මහත්තයා ගාන. Oh no! කමක් නෑ 1200 වගේ නෙමෙයිනේ. මූ දැනගත්තේ විදිය දැනගන්න පුළුවන්නේ. ඉඳා ගනින් සල්ලි. දැන් කියපන් කොහොමද දන්නේ කියලා. මාත්‍යත් එක්ක කතා කරපු FB account එක තියෙනවනේ. ඒ මගේම ෆේක් එකක් තමයි මහත්තයා. යන්නම්.